මේක බම් මේ උදේ පාන්දර බැනුම් අහන්න කරන වීඩියෝ එකක් මචං. හරිද? ඒක දැන තමයි මේ කියන්නේ. මට තේරුම් ලොකු අවුලක් තමයි මචං. අපි දරන මොකක් හරි දේශපාලන මතයක් තිබ්බහම ඒ මතයට එකඟ නැති කවුරු වුණත් අපේ පුද්ගලික හතුරෙක් ගන්නට අපි දාගන්නවා. සිරාවරම් පට්ට ගොම්. කොටිම බං මේ තමන්ගේ ළඟින් ඉන්න කාලයක් තිස්සේ ඉඳන් ළඟින් ඉන්න යාළුවෙක්ව පවා නැති කරගන්නවා, තරහ කරගන්නවා මේ දේශපාලනික මතවාද නිසා. දේශපාලනිකව අපිට හැප්පෙන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක මචං. ඒක මතවාදී හැප්පීමක් විතරක් වෙන්න ඕන. එහෙම නැතුව අතින් පයින් තමන්ගේ පර්සනල් ඇරියස් කවර් කරගන්න, එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල බුලි කරන්න, ඒව මචං එන පීචං වැඩ. මම මේ දැකපු දේවල් මචං. Facebook එකේ ඕන තරම් දකිනවා අපේ මුන් මේ අපේ වටේම ඉන්න උන් ආයින පජාත විදියට අරගන්නවා. ඉතින් මචං මට කියන්න ඕනුනේ මනුස්ස සම්බන්ධතා මචං දේශපාලනික හැප්පීම් නිසා නැති කරගන්න එපා. ඒ මනුස්ස සම්බන්ධතාවල වටිනාකම උඹලට තේරෙන්න මචං උඹලට මොකක් හරි වෙන්න ඕන. ඒ උනදාට බං ඔය දේශපාලනිකව හැප්පෙන උඹලා ඔය පක්ෂවල හරි පක්ෂවල නායකයෝ හරි ප්‍රාදේශීය නායකයෝ මොකෙක්වත් නැහැ. උඹට එන්නේ උඹ වටේ ඉන්න යාළුවෝ ටිකයි උඹේ ඥාති ටිකයි ඔය මේ උඹට ආදරය කරන කවුරු හරි ඔය සෝෂල් මීඩියා වල ඉන්නවා නම් උඹට ලෙන්ගතු කවුරු හරි ඉන්නවනම් උණුයි ඔය ටික විතරයි මචං. එතනින් එහාට වෙන උඹලා ඕන වචනේ දාගනි එකෙක්වත් එන්නේ නැහැ. ඒ නිසා දේශපාලනිකව හැප්පියම් මමත් එහෙම හැපෙන උදාහරණයක් විදිහට මචං මගේ යාළුවෝ ඉන්නවා දාර බයියෝ මචං. එකෙක් කිව්වොත් එහෙම මේක බලනවත් ඇති රේණුක දේවපුර. ඌට තියෙන මගේම වාසගම. හැබැයි අපි ඥාති නෙවෙයි. ඌ මේක බලනවා ඇති අනිවාර්යෙන්. අපි දෙන්නත් මචං ඕන තරම් අරගෙන තියෙනවා සත් අද්දටත් දේශපාලනිකව අරගන්නවා. හැබැයි අද වෙනතුරුත් අපිට මේ දැන් හම්බුණත් එක මේසෙක ඉඳගෙන අඩියක් පුඩියක් ගහන්න පුළුවන්. උඹලා මචං ඕන දේශපාලන මතවාදයක් දරපන්. ඒක උඹේ අයිතියක්. ඒක මගේත් අයිතියක්. එහෙමයි කියලා ඒ දේශපාලන මතවාදයට මචං එකඟ නැති උඹේ අවට ඉන්න උඹේ ආදරණීයන්ව තරහ කරගන්න එපා. ඒ මනුස්ස සම්බන්ධතා ටික මචං රැකගනි. මිනිස්සු විතරයි බං අපිට ඉන්නේ.